සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද මම ඔයගලන්ට අරන් ඇවිත් තියෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ දවස්වල අයදුම් පත්‍ර කැඳවලා තියෙන ගොඩක් දෙනෙක්ට අයදුම් කරන්න පුළුවන් රජයේ ස්ථිර රැකියා අවස්ථාවක් ගැන විස්තරයක්. මේ වේකන්සි එකට ඔයා මොකක් හරි පිළිගත් හොටෙල් හෝ සූපවේදී සම්බන්ධ පාඨමාලාවක් කරලා තියෙනවා නම් අයදුම් කරන්න පුළුවන්. ගොඩක් කාලෙකින් ලැබෙන හොඳ අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. වීඩියෝ එකට යන්න කලින් මම ඔයගලන්ට මතක් කරනවා channel එක subscribe කරලා එකතු වෙන්න කියලා. අපි බලමු කොහොමද මේ රැකියා අවස්ථාවේ විස්තරය කියලා. මේ රැකියාවේ නම තමයි භාණ්ඩ බාර ගැනීමේ සහායක කියන තනතුර. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තමයි මේ රැකියා අවස්ථාව තියෙන්නේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය මණ්ඩලයේ පුරපාඩුව පවතින මේ තනතුර සඳහා මනා සෞඛ්‍ය තත්ත්වයකින් සහ විශිෂ්ට චරිතයකින් යුත් ශ්‍රී ලාංකීය පුරවැසියන්ගෙන් අයදුම් පත්‍ර කැඳවනවා කියලා තියෙනවා. ඒ වගේම මේකේ ආදර්ශ ආකෘති පත්‍ර ප්‍රකාරව පිළියෙල කරගත් අයදුම් පත්‍රයක් අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් වගේම පළපුරුද්ද පිළිබඳ සහතිකවල පිටපත් සමග 2025 ජූනි මාස 20 වෙනි දින හෝ ඊට පෙර ලැබෙනසේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මහලේකම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කියන ලිපිනයට ලියාපදිංචි තැපෑලින් එවන්න කියලා තියෙනවා. ඒ වගේම තමන් අයදුම් කරන තනතුර ලියුම් කවරේ වම්පස කෙළවරේ සඳහන් කරන්න ඕනි කියලා තියෙනවා. ඊට පස්සේ මේ තනතුරට දාලා වැටුප් පරිමාණය ඒගොල්ලන් දීලා තියෙනවා 2025 3/25 වෙනි දිනදී අංක 4යි 2025 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛයේ උපලේඛන 1ට අනුව තමයි මේ තනතුරට හිමි මාසික වැටුප් ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒකෙන් බේසික් ඔයගලන්ට 42290ක වැටුපකුත් ඒ වගේම යාල කියලා තියෙනවා සියලුම අතිරේක දීමන සහිතව මේ වැටුප් පරිමාණයට අදාළ අවම ආරම්භක මාසික දල වැටුප 80000ක් පමණ වෙනවා කියලා. ඒ කියන්නේ ඔයගලන්ට මේ තනතුරත් එක්ක තව ඉහළ වැටුප් සීමාවන්ට යන්න පුළුවන්. වයස් සීමාව ඔයගලන් කියලා තියෙන අයදුම් පත්‍ර බාර ගන්න අවසන් දිනට. ඒ කියන්නේ ජූනි මාසේ 20 වෙනි දිනට 18ත් අවුරුදු 30ත් අතර වෙන්න ඕනි කියලා. ඒ වගේම අධ්‍යාපන සුදුසුකම් ගත්තොත් ඒගොල්ලන් කියලා තියෙනවා සිංහල හෝ දෙමළ භාෂාවට C සාමාර්ථයකුත් ඒ වගේම ගණන් ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් දෙකට S සාමාර්ථය තිබුණත් ඇති කියලා තියෙනවා. ඒ කියන සබ්ජෙක්ට් ටිකත් එක්ක තවත් ඒ කියන සබ්ජෙක්ට් ටිකත් එක්ක විෂයන් ඔක්කොම 6කින් දෙපාරකදී තිබුණත් කමක් නැහැ කියලා තියෙනවා. දෙපාරකදී හෝ සමත් වෙන්න ඕනේ කියලා තියෙනවා. ඒ කියන්නේ සිංහල භාෂාව හෝ දෙමළ භාෂාවට C එකක් තියෙන්න ඕනේ. ගණන් හෝ ඉංග්‍රීසි වලට S එකක් හෝ ඊට වැඩියෙන් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ ටිකත් එක්ක O level වල විෂයන් 6ක් තියෙන්න ඕනේ කියලා තමයි මේගොල්ලන් කියන්නේ. ඒ වගේම මේගොල්ලන් කියනවා ඒ කියන සුදුසුකම් ටික සහතික දෙකක. ඒ කියන්නේ අපි දෙපාරක් ලියලා ගණන් හැම සම්පූර්ණ කරගත්තත් කමක් නැහැ කියලා තමයි මේගොල්ලන් කියන්නේ. ඒක ගොඩක් හොඳයි. මොකද ගොඩක් ළමයි ගණන් කියන විෂය ටිකක් එහෙම නැත්නම් ඉංග්‍රීසි කියන විෂය මේ පළවෙනිම පාර ගොඩ දාගන්න නැහැ ගොඩක් දෙනා. ගොඩක් අයට දෙවෙනි සහතිකවල තමයි මේ ගණිතය ඉංග්‍රීසි කියන විෂයන් තියෙන්නේ. ඒක නිසා මම හිතනවා මේ අවස්ථාව සෑහෙන කාලෙකින් ලැබෙන හොඳ අවස්ථාවක් කියලා ඔයගලන්ට. ඊළඟට වෘත්තීය සුදුසුකම් විදිහට මේගොල්ලන් කියලා තියෙනවා ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය හෝ රජය විසින් පිළිගනු ලබන වෙනත් ආයතනයක මාස 5කට නොඅඩු මූලික සූපවේදී පාඨමාලාව එහෙම නැත්නම් මූලික ආහාර පාන පාඨමාලාවක් හදාarලා සහතිකයක් තියෙන්න ඕනි කියලා. ඒ කියන්නේ මේ කියන පාඨමාලාවන් මොකක් හරි එකක් කරන්න ඕනි කියලා තමයි කියන්නේ. කළ සහතිකයක් තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඒගොල්ලන් තවත් කියලා තියෙනවා සූපවේදී හෝ ආහාර පාන සේවා ශාස්ත්‍රයේ NVQ 2 සහතිකයක් තිබුණත් ඇති කියලා. ඊට පස්සේ පළපුරුද්ද විදියට කලින් කතා කරපු අධ්‍යාපන සුදුසුකම් ඒ වගේම වෘත්තීය සුදුසුකම් කියන මේ වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කරාට පස්සේ තරුපන්ති හෝටලයක එහෙමත් නැත්නම් පිළිගත් ආයතනයක භාණ්ඩ බාර ගැනීම සහායක විදියට හෝ මුළුතැන්ගේ සහායක විදියට හෝ භෝජනාගාර සහායක ශාස්ත්‍රයේ මාස 6කට නොඅඩු පළපුරුද්දක් ඒගොල්ලන් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ කියන මොකක්ම හරි
තනතුරක ඕගලන්ට මාස 6ක පළපුරුද්දකුත් ඕනේ. අර අධ්‍යාපන සුදුසුකම් ඒ වගේම වෘත්තීය සුදුසුකම් එක්ක මේ පළපුරුද්දත් ඒගොල්ලන් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ බඳවා ගැනීමේ ක්‍රමය විදිහට ඒගොල්ලන් කියලා තිනවා ලිඛිත වෘත්තීය පරීක්ෂණයක් හා සම්මුඛ පරීක්ෂණයක් කියලා. ඊට පස්සේ පරීක්ෂණ පටිපාටිය විදිහට මේගොල්ලන් දීලා තියෙනවා පාර්ලිමේන්තුවේ මහලේකම් විසින් පත් කරනු ලබන ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩලයක් මගින් සහ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් අයදුම්කරුවන්ගේ සුදුසුකම් පරීක්ෂා කරනවා කියලා. ප්‍රායෝගික පරීක්ෂණයේදී ඒගොල්ලන් අයදුම්කරුවන් විසින් හදාරලා තියෙන පාඨමාලාවට අනුව මුළුතැන්ගේ සහ ආහාර පාන යන කාණ්ඩ යටතේ අයදුම්කරුවන් පරීක්ෂා කර බලන අතර ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව ලකුණු 100යි කියලා තියෙනවා. ඒ වගේම සම්මුඛ පරීක්ෂණයේදී ප්‍රායෝගික පරීක්ෂණයෙන් ලකුණු 40කට වැඩි ලකුණු ලබා ගන්න අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවනවා. සම්මුඛ පරීක්ෂණයේදී මෙතන දීලා තියෙනවා නිර්ණායක ටිකක්. අන්නේ නිර්ණායක ටිකට අනුව උපරිම ලකුණු ලබා ගන්න පුළුවන් 100යි කියන්නේ. ඒ කියන්නේ මුලින්ම ඕගලන්ට ප්‍රායෝගික පරීක්ෂණය තමයි තියෙන්නේ. පරීක්ෂණයේදී ඕගලන් කරලා තියෙන පාඨමාලාවට අනුව මෙතන මුළුතැන්ගේ සහ ආහාර පාන යන කාණ්ඩ කියලා දෙකක් යටතේ අයදුම්කරුවන් පරීක්ෂා කරලා බලලා ඒකේ ලකුණු උපරිම 100යිනේ. මේ ලකුණු 100ෙන් ලකුණු 40ක් ගන්න කට්ටිය තමයි ඊළඟට සම්මුඛ පරීක්ෂණයට මේගොල්ලන් කැඳවන්නේ. මේ සම්මුඛ පරීක්ෂණයන මේ කියන පහත තියෙන නිර්ණායක වලට අනුව බෙදලා ලකුණු උපරිම 100ක් දෙනවා කියලා තියෙනවා. ඒ විදිහට සම්මුඛ පරීක්ෂණයේදී ඒගොල්ලන් බලනවා අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම්. ඒ වගේම විෂය දැනුම, පළපුරුද්ද. ඊට පස්සේ පෞරුෂත්වය සහ සම්මුඛ පරීක්ෂණයේදී දක්වන කුසලතා කියන මේ හතර යටතේ ඒගොල්ලන් උපරිම ලකුණු 100ක් දෙනවා කියලා තියෙනවා. ඊළඟට එයාලා මෙතන පෙන්නලා තියෙනවා සේවා නියමයන් සහ කොන්දේසි මොනවද කියලා. මේ තනතුර ස්ථිරයි කියලා තියෙනවා. විශ්‍රාම යටුප් ක්‍රමයේ පිළිබඳ රජය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයන්ට අයදුම්කරුවන් යටත් වෙන්න ඕනි කියලා තියෙනවා. ඒ වගේම තෝරා ගනු ලබන අයදුම්කරුවන් මූලික අවසර 3ක පරිවාස කාලයකට පත් කරනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ තනතුරක සේවය ස්ථිර කරනු ලැබූ පුද්ගලයෙක් තෝරා ගනු ලැබුවොත් ඒ කියන්නේ ඔයා දැනටමත් රජයේ සේවයේ නියැලිලා ඉන්නවා නම් ඒ කෙනාව වැඩ බැලීමේ වසරක කාලයකට යටත් පත් කරනවා කියලා තියෙනවා. එහෙම නැතු ඔයගලන් යනවා නම් අවුරුදු 3ක පරිවාස කාලයක් ඔයගලන්ට තියෙනවා. ඊට පස්සේ තෝරා ගනු ලබන අයදුම්කරුවන් පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාල මණ්ඩලයට අදාළ වන මූල්‍ය හා දෙපාර්තමේන්තු රෙගුලාසි වලට යටත් වෙනවා කියලා තියෙනවා. තෝරා ගනු ලබන අයදුම්කරුවන් රජය විසින් නියම කරනු ලබන ප්‍රතිශතයකට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට තම වැටුපෙන් දායක වෙන්න ඕනි. තෝරා ගනු ලබන අයදුම්කරුවන් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරනවා. තෝරා ගනු ලබන අයදුම්කරුවන් පත් කරනු ලැබීමට පෙර ඔවුන් පිළිබඳ ආරක්ෂක නිෂ්කාශන තොරතුරු වාර්තාවක් ගන්නත් ඕනි කියලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන් කියලා තියෙනවා අයදුම්කරුවන් විසින් පහත සඳහන් සහතිකවල පිටපත් අමුණ ලෙවන්න ඕනි කියලා. ඒ වගේම ඒගොල්ලන් ඉල්ලන වෙලාවක මුල් පිටපත් පෙන්වන්න ඕනි කියලා තියෙනවා. මේ යවන්න ඕනි මුල් පිටපත් නෙවෙයි සහතිකවල පිටපත් තමයි යවන්න ඕනේ. උපැන්න සහතිකය, අධ්‍යාපන සුදුසුකම් සනාථ කරන සහතිකයක්, වෘත්තීමය සුදුසුකම් සනාථ කරන සහතික, ඒ වගේම පළපුරුදු සනාථ කරන සහතික යවන්න ඕනේ ඇප්ලිකේෂන් එකත් එක්ක. ඒ වගේම රජයේ හා පළාත් රාජ්‍ය සේවයේ සේවය කරන අයදුම්කරුවන් සිය අයදුම්පත් අදාළ දෙපාර්තමේන්තු හෝ ආයතන ප්‍රධානියා හරහා යවන්න ඕනි. තනතුරු ලබා ගැනීමේ අරමුණින් කවර හෝ ආකාරයකින් බලපෑම් කිරීම තනතුරට නොසුදුසුකමක් වෙනවා. ඒ වගේම අයදුම් පත්‍රයේ සඳහන් කවර හෝ සාවද්‍ය කරුණක් තෝරා ගැනීමට පෙර සොයාගනු ලැබුවහොත් හෝ නොසුදුසු කියන්නේ වැරදි තොරතුරු දුන්නොත් ඕගොල්ලන්ව අයින් කරනවා කියලා තමයි මේකේ කියලා තියෙන්නේ. සේවය දුන්නත් කියන්නේ රැකියාව ලැබුණත් රැකියාවෙන් පහ කරනවා කියලා තියෙනවා. ඊළඟට ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා අපි ආවන අයදුම් පත්‍රේ ප්‍රතික්ෂේප වෙන්න මොනවද බලපාන හේතු කියලා.
ඒගොල්ලන් කියලා තියෙනවා අයදුම් පත්‍ර බාර ගන්න අවසන් දිනට පසුව එවනවා නම් හරි. එහෙමත් නැත්නම් සහතිකවල ඒගොල්ලන් ඉල්ලලා තියෙන සහතිකවල පිටපත් නැතුව හරි. එහෙමත් නැත්නම් දැනටත් ඔයා රජයේ සේවයේ නියැලිලා ඉන්නවා නම් මෙයාලා කියලා තියෙන දෙපාර්තමේන්තුව හෝ ආයතන ප්‍රධානියා හරහා අයදුම් පත්‍රය එවන්න කියලානේ. එහෙම නැතුව එව්වොත් ප්‍රතික්ෂේප කරනවා කියලා තියෙනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම ආදර්ශ ආකෘති පත්‍රයට අනුව තම අයදුම් පත්‍රය පිළියෙල කරන්න ඕනි කියලා තියෙනවා. ඔයගලන්ට මේකේ අයදුම් පත්‍රය මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇටච් කරලා තියන්න. ඔයගලන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම නැවත හම්බෙනකම් සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.